කතා කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන උතුම් මනුස්සත්භාවය ගැන. අපි මිනිස්සෙක් වෙන්න සසරේ මාර විදියට පින් කරලා තියෙනවා. හැබැයි අපේ පින ගෙවිලා ඉවරයි කියලා මතක තියාගන්න. මොකද අපි සංසාරයේ මේ යන ගමනේදී මිනිස්සෙක් වෙන්න කැප කරන්න තියෙන පින කැප කරලා ඉවරයි. මොකද මහාත් ඵල වූ මහා නිසංස දෙන පින් රැස් කරපු නිසා තමයි අද මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි නොපමාව කුසල් කරන්නම ඕනේ. බණ දහම් අහන්න. එතකොට අපිට දැනුම වර්ධනය වෙනවා. ප්‍රඥාව අවදි වෙනවා. එහෙනම් අපි මේ සසරෙන් එගොඩ වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ සසරේ තියෙන පින් අනිවාර්යෙන් අපි කරන්නම ඕනේ. මිනිස්සෙක් කියලා ඉපදෙන්නේම මේ සසරට පින් කරගන්නමයි. නිවන් අවබෝධය කරා යන්නමයි. එහෙනම් අපි කවදාවත් ප්‍රමාද වෙන්න එපා. හෙට කරන්නම් කියලා හිතන්නත් එපා. අදම කරන්න. ඒත් මේ මිනිස්සෙක් වෙලා ඉපදිලත් අපි අඳගොළු බීරුනේ නෑනේ. අපිට කන ඇහෙනවා. දෝත් මුදුන් දීලා බුදුරජාණන් වහන්සේට වඳින්න පුළුවන්. එහෙනම් අපි කරන්නම ඕනේ මේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන් තරම් පින් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ඊගා වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා සංඝයාගේ ගුණ ගැන. ඒක හරි වටිනා විදියට ඔයාලට කතා කරලා දෙනවා මම. නොදන්න කෙනෙක් මේ දේ දැනගෙන පින් කරන්න රැස් වුණොත් ඇත්තට මේක මාර පිනක්. පින් සිද්ධ වේවා.